Welcome back to my YouTube channel. ඉතින් මම අද me time diaries ටිකක් තමයි අරගෙන ආවේ. ඔන්න ඉතින් මම අද යනවා Port City. මම යන්න ගොඩක් කැමති තැනක් තමයි Port City කියලා කියන්නේ. මම හැමදාම හිතනවා sunset එක බලන්න කලින් එන්න ඕන 4:00 5:00 වගේ. ඒත් මම එද්දි ගොඩක් රෑ වෙනවා. ඔන්න මම අද 4:00 5:00 වගේ ආවා. මට sunset එකත් අද බලන්න පුළුවන් වුණා. එහෙනම් යමු දැන් මාත් බීච් එකට. Hi මම Port City එකට. මම මාත් එක්ක කාලේ ගත කරන්න හරිම කැමති කෙනෙක්. මම කැමති තනියම ඉන්න ටිකක්. ඒ කියන්නේ තනියම ඇවිදින්න යන, තනියම කන්න බොන්න මේ ටයිම් එක ගත කරන්න හරිම කැමතියි. ඉතින් අපි ගොඩක් වෙලාවට බිසි වෙනවා, වැඩ කරනවා. ඉතින් ඒ අතර අපේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න තියෙන හොඳම තැනක් තමයි අපිට බීච් එකට ගිහින් මොහොත දිහා බලාගෙන ඉන්න කියන එක. ඉතින් මම වැඩියෙන්ම කරන්නේ ඒක. මට හිතට සැහැල්ලුවක් දැනෙන්න ඕන නම්, එතකොට මගේ අර මානසික සුවතාවය ඇති කරගන්න ඕන නම් මොහොත දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මම බීච් යන හරිම කැමතියි. ඉතින් අදත් මම බීච් එකට වෙලා ගොඩක් තනියම මාත් එක්ක කාලේ ගත කරා. ඉතින් එක එක දේවල් කරනවා තමන් එක ගත කරන්න. එතකොට කොෆි එකක් බොන්න යනවා, තනියම කෑම කන්න යනවා, එතකොට බීච් එකට යනවා, එතකොට පොතක් කියවනවා, ජර්නලින් කරනවා. ඒ වගේ ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් ඒ අතරින් මගේ ලිස්ට් එකේ නම් එකටම තියෙන්නේ මොහොතට ගිහින් මොහොත දිහා බලාගෙන ඉන්න එක. ඉතින් මම හරිම කැමතියි. මම තනියම කන්න යන්නත් කැමතියි. ඉතින් ඒ දෙක තමයි මම ගොඩක්ම කරන්නේ. කුමරි සුපෙන් මල් පෙති නැහුණා විඳින්නම් නුරාද කොලේ නොතිත් වූ අමා කපුලේ සඳැබේ කුමරි සුපෙන් මල් පෙති නැහුණා විඳින්නම් නුරාද කොලේ නොතිත් වූ අමා කපුලේ සඳැබේ. මම ඉතින් මාත් එක්ක මෙහෙම තනියම කාලේ ගත කරන ගමන් හවස වෙනකම් ඉඳලා සන්සෙට් එකත් බලලා තමයි එදා ගෙදර ගියේ. ඉතින් මං කිව්වනේ මම සන්සෙට් එක බලන්න මාරම කැමතියි. හවසට තමයි මම බීච් යන්න ගොඩක් කැමතියි. මම මේ දවස්වල නම් ගාල්ලේ, ත්‍රිකුණාමලේ, මාතරේ හැම බීච් එකකටම ගියා. ඉතින් මං කොළඹ ඉඳලා වැඩියම යන්නේ Port City ගල් කිස්සේ තමයි. මට ඕනම මුහුදක් ඕනම එකක් මම කැමතියි. ඉතින් ඒ හැම එකක්ම එකයි. ඉතින් මට කොහෙ ගියත් හරිම සතුටක් දැනෙන්නේ. පුදුම මානසික නිදහසක්. ඒ වගේම හැම ස්ට්‍රෙස් එකක්ම රිලීස් වෙනවා. ඔයාලා තනියම මුහුදට ගිහින් නැත්තම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. ඔයාලට පුදුම නිදහසක් දැනෙයි. ඔයාලට නිකන් නිදහසේ කිරිල්ලයක් වගේ දුවනවා වගේ හැඟීමක් එයි. මට ඒ ෆීලිං එක කියන්න බෑ. ඒක විඳින්නම ඕන. ඉතින් ඔයාලා තනියම බීච් එකට ගිහිල්ලා නැත්තම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්නකෝ.
දවස්වල මම වැඩියෙන්ම යන තැනට තමයි මම දැන් යන්නේ ටාකෝ බෙල් එකට. ඉතින් අපි හැම වෙලේම ටාකෝ බෙල් එකෙන් තමයි මේ ටිකේ කන්නේ. එහෙනම් අද අපි යමු ටාකෝ බෙල්. මම මේ දවස්වල රාජගිරි ඉන්ටර්නැෂනල් ස්කූල් එක තමයි වර්ක් කරන්නේ. ඉතින් රාජගිරි ටාකෝ බෙල් එක තමයි වල ළඟම තියෙන්නේ. ඉතින් ඒකට තමයි හැමෝම යන්නේ මම මගේ යාළුවෝ. ඉතින් අපි ගොඩක් වෙලාවට ටාකෝ බෙල් එකට යන්නේ ලන්ච් ටයිම් එකට. ඒකේ රයිස් බෝල් එකයි මොචිටෝ එකයි මම අද ගත්තේ. ඒකේ රයිස් බෝල් එකට මම හරිම කැමතියි. ඒක මාරම රහයි. මට ඒක ඒ ටේස්ට් එකට මම හරි කැමතියි. 그런가 봐 무슨 말을 해봐도 채워지지 않은 것 같은 마음이 드나 봐 내 욕심이라고 다시 생각을 해봐도 그 마음 쉽게 사라지지 않아 මම මාත් එක්ක කාලේ ගත කරනකොට වැඩියෙන්ම කරන්න කැමති දේවල් දෙක තමයි මම මේ සතියේ කරේ. ඉතින් කන්න යන එක නම් ගොඩක් වෙලාවට කරනවා හැමදාම වගේ. ඉතින් යාළුවොත් එක්ක යන්නේ නැත්තම් තනියම. ඉතින් ඊට අමතරව ඔයාලගේ මේ ටයිම් එක ගත කරද්දී වැඩියෙන්ම කරන්න කැමති දේවල් මොනවද කියලා මට දැනගන්න යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ vlog එක අදට ඉවරයි. මම අලුත් vlog එකක් අරගෙන ඉක්මනටම එන්නම්. Bye bye. Thank you for watching. තරුකනින්දී නොඹව පෙන්වූ හීනයේ කිලීලා සැපට ඉන්දී පැතුම් සේරම කළුවරේ බින්ද මල් බිසෝවී මෙමට දුන්නු සතුට යලිකත්තා නොබ පතාමං එක සිතින් පිදු ජීවිතේ මැරුණා